සුබ දවසක් හැමෝටම. දැන් ඔන්න අපි අදත් ඇවිල්ලා ඉන්නවා මාකට් එකේ වයිකෝෆ් පැත්තෙන් අප්ඩේට් එකක් ගන්න, විශේෂයෙන්ම බිට්කොයින් සහ ඉතීරියම් සම්බන්ධයෙන්. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරලා බලමු මාකට් එකේ ඉදිරි කාලයේදී මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද. ඔන්න ඔය සම්බන්ධයෙන් අපි පොඩ්ඩක් මේ වීඩියෝ එකෙන් කතා කරලා බලමු. ඉතින් එහෙනම් මම වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට යනවා. හරි. ඉතින් බිට්කොයින් වල ගත්තාම දැනට මාකට් එකේ කරෙක්ෂන් මාකට් එකක් අපිට විශේෂයෙන්ම බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඕවරෝල් මාකට් එකේ දැන් මොන වගේ දෙයක් වෙයිද? හරි. ඉතින් ඩේලි ටයිම් ෆ්‍රේම් එකේ වගේ දෙයක මම මෙතනදී මාකට් එකේ ෆිබොනාචි රිට්‍රේස්මන්ට් ටූල් එක මාකට් එකේ ඇප්ලයි කරනවා. මේ ලෝ එකේ ඉඳන් මේ උඩ හයි එකට ෆිබොනාචි වල ගත්තාම මාකට් එකේ විශේෂයෙන්ම ඩේලි වල ගෝල්ඩන් පොකට් එකේ තමයි දැනට මේ හෝල්ඩ් වෙලා තියෙන්නේ. ඉතින් ෆිබොනාචි වලින් ගත්තාම මාකට් එක රිට්‍රේස්මන්ට් අගය ගත්තොත් ගෝල්ඩන් සෝන් එකට හොඳ ඩිස්කවුන්ට් එකකට මාකට් එකේ ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. ගෝල්ඩන් පොකට් එක ඒ ආසන්න ඒරියා එකට මාකට් එකේ අපිට ඒ දේත් එක්ක මෙන්න මෙතන සාපේක්ෂව මාකට් එකේ ඉම්බැලන්ස් ඒරියා එකක් මෙන්න මෙතනදී බලා ගැනීම හැකියාවක් තියෙනවා. එතකොට මේ ඉම්බැලන්ස් එක තවත් කන්ෆර්ම් කරගන්න මම වොලියුම් ප්‍රොෆයිල් එක මාකට් එකේ ඇප්ලයි කරනවා. වොලියුම් ප්‍රොෆයිල් එක ඇප්ලයි කරාට පස්සේ මෙතන සාපේක්ෂව ටිකක් හොඳ ලෝ වොලියුම් ඒරියා එකකුත් බලා ගන්න පුළුවන්. දැනට මේ මාකට් එක ඇවිල්ලා ඉන්නේ හොඳ ලෝ වොලියුම් ඒරියා එකකට මාකට් එකේ. ඒ වගේම රීට්‍රේස්මන්ට් එකෙත් අපි අදාළව ගත්තොත් ගෝල්ඩන් පොකට් එකේ තමයි බලා ගන්න පුළුවන්. හරි. ඉතින් මේකට මම තව දෙයක් පොඩ්ඩක් එකතු කරගන්නවා. ඒක තමයි අපේ ඇන්කර්ඩ් වොලියුම් ප්‍රොෆයිල් එක. මොකද මට මාකට් එකේ මෙන්න මේ ලෝ එකේ ඉඳන් හොඳ ඉන්ට්‍රස්ට් එකක් තියෙන තැන පොඩ්ඩක් බලා ගන්න ඕනේ. ඉතින් ඇන්කර්ඩ් වොලියුම් ප්‍රොෆයිල් එක දාගත්තට පස්සේ දැන් ගත්තොත් මේ මාකට් එක ලයිව් මාකට් එක තියෙන ඒරියා එක හොඳ ප්‍රයිස් එක ඉන්ට්‍රස්ට් වෙලා තියෙන ඒරියා එකක් කියලා අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට බිට්කොයින් එකේ ගත්තොත් මෙන්න මේ දැන් මේ ලයිව් මාකට් එකේ ඉන්න තැන සාපේක්ෂව අපි ෆිබොනාචි රිට්‍රේස්මන්ට් ටූල් එකත් ප්ලේස් කරගමු මාකට් එකේ මෙන්න මේ ලෙවල් එකට. ෆිබොනාචි දාගත්තට පස්සෙත් අපිට වොච් කර ගැනීමේ හැකියාවක් වුණා මාකට් එකේ. ඒ තමයි ගත්තොත් විශේෂයෙන් මේ ගෝල්ඩන් පොකට් එක ආසන්න, ඒ කියන්නේ රිට්‍රේස්මන්ට් එක මාකට් එකේ ඇවිල්ලා තිබ්බ බලා ගන්න පුළුවන් වුණා මාකට් එකේ. ඉතින් මෙතන මාකට් එකේ කන්සොලිඩේෂන් එකක් විශේෂයෙන්ම මාකට් එකේ කන්සොලිඩේෂන් එකක් මෙන්න මේ ආසන්නේ මේ මාකට් එකේ ලයිව් මාකට් එකේ තියෙන දැන කන්සොලිඩේෂන් එකක් එක්ස්පෙක්ට් කරනවා. විශේෂයෙන් බිට්කොයින් වල ඩේලි ටයිම් ෆ්‍රේම් එකේ මේ දේ සිදුවීමේ හැකියාවක් තියෙනවා මාකට් එකේ. මෙන්න මේ හොඳ ඉන්ට්‍රස්ට් එකක් තියෙන ඒරියා එක. මෙන්න මේ කන්සොලිඩේෂන් එකෙන් පස්සේ අපි පොඩ්ඩක් මාකට් එක වොච් කරමු මොන වගේ මූවමන්ට් එකක් දෙයිද කියලා. මොකද මෙතන එක කන්සොලිඩේෂන් එකක් දෙන්න ඕනි කියන දේ තමයි මාකට් එක ගත්තොත් RSI එක මෙන්න මේ විශේෂයෙන්ම මේ ඒරියා එකේ ගත්තොත් ඕවර්සෝල්ඩ් වීමක් සිදු වෙලා තියෙනවා. එතකොට මේ RSI ඕවර්සෝල්ඩ් වීමක් සිදු වෙනවත් එක්කම මාකට් එකේ හිතනවා RSI එක කූල් ඩවුන් එකකට යයි කියලා. එතකොට RSI එක කූල් ඩවුන් මාකට් එකේ RSI එක කූල් ඩවුන් වීමක් සිදු වෙද්දී මාකට් එකේ මෙන්න මේ බිට්කොයින් වලට අදාළව මාකට් එකේ විශේෂයෙන්ම යම් කිසි දේ රේන්ජින් මාකට් එක මෙන්න මේ POS එකේ ආසන්නේ මාකට් එකේ කන්සොලිඩේෂන් මාකට් එකක් ඇකියුමුලේෂන් එකක් වීමේ හැකියාවක් තියෙනවා මේ ඒරියා එකේ. එතකොට මාකට් එක විශේෂයෙන්ම ඒරියා එකක් විදිහට කිව්වොත් සාමාන්‍යයෙන් මෙන්න මේ ප්‍රයිස් රේන්ජ් එකක් අපිට එකක් එක්ස්පෙක්ට් කරොත් මාකට් එකේ මම මේකට ෆිබොනාචි පොඩ්ඩක් යූස් කරගන්න මේ ඒරියා එක මාක් කරගන්න. ෆිබොනාචි මෙන්න මේ ස්විං ලෝ එකේ ඉඳන් ස්විං හයි එකට අපි ඇප්ලයි කරගමු. ෆිබොනාචි ඒරියා එකක් ගත්තොත් සාමාන්‍යයෙන් මෙන්න මේ ගෝල්ඩන් පොකට් එක සහ 0.5 වගේ අතර මාකට් එකේ යම් කිසි දේ රේන්ජින් මාකට් එකක් ටික කාලයක් යනකම් කන්ටිනියු කරයි. ඒතකොට මේක ගත්තොත් ඇකියුමුලේෂන් පීරියඩ් එකක් විදිහට අපිට හැඳින්වීමේ හැකියාවක් තියෙනවා බිට්කොයින් වල. ඉතින් මේ ඇකියුමුලේෂන් එකෙන් පස්සේ අපි ඉස්සරහට වොච් කරමු මොන වගේ දෙයක් වෙයිද කියලා. ඉතින් ඕක තමයි බිට්කොයින් වලට අදාළව අයිඩියා එක තියෙන්නේ. මොකද මෙතන ඇකියුමුලේෂන් එකක් වෙයි කියලා බලාපොරොත්තු වෙන එක හේතුවක් තමයි මෙන්න මේ ඩේලි ටයිම් ෆ්‍රේම් වලට අදාළ RSI එක ඕවර්සෝල්ඩ් වීම සිදු වෙලා තියෙන නිසා. එතකොට ඕක තමයි ඩේලි ටයිම් ෆ්‍රේම් වලට අදාළව බිට්කොයින් එකේ අයිඩියා එක තියෙන්නේ. ඒතකොට ඔය අයිඩියා එක අපි ඉස්සරහට බලමු, කන්ටිනියු කරගෙන යමු. මේ අයිඩියා එක මාකට් එකේ මොන වගේ දෙයක් වෙයිද? ඔය සම්බන්ධයෙන් අපි ඉස්සරහට තව ටිකක් බලමු. මොකද මෙතන එකක් හේතුව මේ විදිහේ කන්සොලිඩේෂන් එකක් එන්න හේතුව තමයි මෙතන මෙන්න මේ වැලියු වේරිය එකක් මාකට් එකේ බිල්ඩ් අප් වෙලා තියෙන නිසා. ඒතකොට ඒකත් එක්ක තමයි මේ ප්ලෑන් එක මම අරන් ඇවිල්ලා තියෙන්නේ. හරි. ඊළඟට එතීරියම් එකේ ගත්තාම එතීරියම් එකෙත් මාකට් එකේ ඉතින් කලින් දවසේ ගත්තොත් එතීරියම් එකේ විශේෂයෙන්ම අපි එක්ස්පෙක්ට් කරපු ලෙවල් එකක් තිබ්බා. හරිද? එතීරියම් එකේ ගත්තොත් එක්ස්පෙක්ට් කරේ මම දාගන්නම් එතීරියම් වල එක්ස්පෙක්ටේෂන් එක කොහොමද ගත්තේ කියලා. එතීරියම් 1 මෙන්න මේ එතීරියම් 1 CME chart එක ගත්තොත් අපි විශේෂයෙන්ම එක්ස්පෙක්ට් කරා මෙන්න මේ CME gap එක මාකට් එකේ ෆිල් වෙයි කියලා. ඉතින් දැනට මෙන්න මේ එතීරියම් වල ගත්තොත් CME gap එක ෆිල් අවුට් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් එතීරියම් එකේ CME gap එක ෆිල් වෙනවත් එක්කම අපි එක්ස්පෙක්ට් කරාද මාකට් එකේ ඩයිවර්ජන්ස් එකක් විශේෂයෙන්ම එතීරියම් වලට අදාළව. ඉතින් අපි එතීරියම් chart එක ඇප්ලයි කරගමු ගිහිල්ලා. හරි. එතීරියම් වල ගත්තොත් දැනට ඩයිවර්ජන්ස් එකක් මාකට් එකේ මෙන්න මේ ඒරියා එකේ තියෙනවා. හරිද? විශේෂයෙන්ම ඩයිවර්ජන්ස් එක බලා ගන්න පුළුවන්.
මේකෙත් මාකට් එකේ යම්කිසි දේ පොඩි කූල් ඩවුන් එකක් මෙයාගෙත් සිද්ධ වෙලා මේ RSI එකත් එක්ක පොඩි කූල් ඩවුන් එකක් සිද්ධ වෙලා නැවත සැරයක් සෙල් වීමක් එක්ස්පෙක්ට් කරනවා මේ Ethereum වල. එතකොට මේ Ethereum එක මෙතන මාකට් එකේ සෙල් වීමක් එක්ස්පෙක්ට් කරන්නේ දැන් මෙතන ඩයිවර්ජන්ස් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒක ඕකේ. මෙතන ගත්තොත් ඩේලි ටයිම් ෆ්‍රේම් එකට අදාළව අපි ඩයිවර්ජන්ස් එක බැලුවොත් මෙන්න මෙතන ඉඳන් මෙතෙන්න ඩයිවර්ජන්ස් එක මාකට් එකේ ඩේලි වලට අදාළ ඔන්න ඔය විදිහට බලා ගන්න පුළුවන්. ඩේලි ටයිම් ෆ්‍රේම් එකට අදාළ රෙගුලර් බුලිෂ් ඩයිවර්ජන්ස් එකක්. එතකොට ඔය ඩයිවර්ජන්ස් එකත් එක්ක මාකට් එකේ යම්කිසි දේ කූල් ඩවුන් වීමක් මෙයාගේ සිදු වෙන්න පුළුවන් මාකට් එකේ. එතකොට මේ RSI එකත් ටිකක් සාමාන්‍ය 50 ඒරියා එකට ආසන්නයට එන්න හැකියාවක් තියෙනවා ඩේලි ටයිම් ෆ්‍රේම් එකෙන්. ඒකත් එක්ක නැවත සැරයක් මේ Ethereum එක මෙන්න මේ පල්ලෙහා තියෙන වැලියු ඒරියා එකට. එතකොට මෙතන වැලියු ඒරියා එක ගත්තොත් මාකට් එකේ බලා ගන්න පුළුවන් මේ Ethereum වලට අදාළ daily time frame එකේ value area එක anchored volume profile එක place කරාට පස්සේ value area එක තියෙන විශේෂයෙන්ම 2500 කියන price area එකේ. ඒතකොට මෙන්න මෙතන market එකේ retracement එකක් expect කරනවා Ethereum වල. එතකොට ඕක තමයි Ethereum වල තියෙන idea එක market එක ටිකක් මෙන්න මේ පල්ලෙහා level එකට එනකම් market එක sell වෙන්න ඕනි කියන එක තමයි Ethereum වලින් ගත්තාම idea එක overall එන්නේ. මොකද මේ retracement එක එනවා කියන්නේ හේතුවක් තමයි market එකේ වැඩි value area එකක් market එකේ මෙන්න මේ level එකේ තියෙනවා. එතකොට market එකක් ගොඩක් market එක ඒ කියන්නේ bullish market එකක් ගත්තත් bearish ගත්තත් market එක හැමතිස්සෙම වගේ කැමති මෙන්න මේ POC level එකට ඇවිල්ලා market එක ඊළඟට market එකේ movement එක දෙන්න. එතකොට මෙතනත් ඒ විදිහ idea එකම තමයි තියෙන්නේ. මේ POC level එකට market එක reach වෙයි කියන idea එක තමයි Ethereum වලට අදාළ දෙන්නේ. එතකොට මේ POC level එක සාමාන්‍යයෙන් market එකේ magnet එකක් විදිහට මේ area එක අපිට watch කර ගැනීමේ හැකියාවක් වෙන්න පුළුවන් ඉදිරි කාලයේදී. ඉතින් ඕක තමයි Ethereum වලට අදාළ idea එක තියෙන්නේ market එකේ. ඉතින් ඕක පොඩ්ඩක් අපි watch කරන් ඉමු. මෙන්න මේ level එකේ market එක sell වීමක් සිදු වෙන්න පුළුවන් market එක. ඊට පස්සේ බලමු මෙතන market එක මොන වගේ accumulation pattern එකක් නිර්මාණය කරනවද නැද්ද. ඔය සම්බන්ධයෙන් අපි ඉස්සරහට watch කරමු. ඉතින් දැනට ගත්තොත් Ethereum වල පොඩි cool down එකක් market එකේ සිද්ධ වෙලා retracement යන මෙන්න මේ පල්ලෙහා තියෙන 2500 ඔය ආසන්නයේ තියෙන value area එකට තමයි විශේෂයෙන්ම Ethereum එක watch කරන්නේ. ඉතින් Ethereum එකේ ඕකත් එක්ක මම පොඩි idea එකක් දෙන්නම්. Ethereum වල තියෙන එක plan එකක් කියන්නේ මේක idea එකක් විදිහට ගේන එක ගොඩක් හොඳයි. Ethereum වල market එකේ පොඩි range එකක් අපිට mark කරගන්න පුළුවන්. විශේෂයෙන්ම weekly ආපුවාම මෙන්න මේ high එකයි market එකේ මෙන්න මේක මෙතනින් high එක සහ මෙතනින් low එක. මෙතන ඔන්න ඔය විදිහේ setup එකක් Ethereum වල ටිකක් මේක දන්නා ඉන්නවනම් පොඩ්ඩක් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න මොකද්ද මේ මාක් කරන්න කියලා. අපි මේක ගැන ඉස්සරහට අප්ඩේට් එකක් ගේන්නම් Ethereum වලින් මේ මොකද්ද මේ මාක් කරන්න කියන එක. මේක idea එකක් විතරයි. ආයෙත් කියනවා මේක idea එකක් විතරයි. market එකේ confirmations මත මේ හැමදේම depend වෙනවනේ. ඒකට මොන වගේ දෙයක්ද මේ මාක් කරේ කියලා දන්නවනම් පොඩ්ඩක් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න මොකද්ද මේ Ethereum වල මාක් කරේ කියලා. ඒකට දැනට ගත්තොත් Ethereum වල තියෙන idea එක තමයි market එකේ retracement එකක් මේ value area එක. ඒකට value area එක ආසන්නයේ weekly time frame එකේ ගත්තාම demand zone එකක් අපිට මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම daily වලට ආපුවාම මේ range එකට අපි volume profile එක place කරගත්තා. මෙන්න මෙතන POC level එකක් market එකේ තියෙනවා. එතකොට මේතරින් market එකේ මෙන්න මේ level එකට එන්නේ හැකියාවක් සම්භාවිතාවයක් තියෙනවා විශේෂයෙන්ම 2500 කියන area එකට Ethereum එක. එතකොට Ethereum වල දැනට තියෙන plan එක ඕක. ඒ වගේම අර weekly මම පෙන්නපු දේ අනිවාර්යයෙන්ම පොඩි comment එකක් දාගෙන යන්න මොකක්ද මේ පෙන්වන්නේ කියන එක. අපි ඉස්සරහට ඒ ගැන ටික අපි පොඩ්ඩක් කතා කරමු. මේක idea එකක් විතරයි කියලා කිව්වනේ මම. ඒක නිසා idea එකේ පොඩ්ඩක් තමයි මම ඔය පෙන්නුවේ. අපි ඉස්සරහට මේක ගැන තව බලමු. ඒක නිසා පොඩ්ඩක් පල්ලෙහෙන් comment එකක් දාගෙන යන්න මොකද්ද මේ පෙන්වන්නේ කියලා. හරි. ඉතින් ඕක තමයි අද දවසට අදාළ අප්ඩේට් එක අපිට ගන්න තියෙන්නේ. ඉතින් අපි ඊළඟ දවසෙමුත් Wyckoff පැත්තෙන් පොඩි අප්ඩේට් එකක් ගෙන්නම් මාකට් එකේ මොන වගේ accumulation setup එකක් ගෙන්න පුළුවන් zones ඔය සම්බන්ධයෙන් අපි idea එකක් ගේන්න. එහෙනම් මේ වීඩියෝ එක මම මෙතනින් end කරනවා. එහෙනම් හැමෝටම happy trading.